මත්තුවදුරෙන් අපේ දරුවන් රැකගමු. ගුරුවරුනි, ආදරණීය මව්පියනි සහ මගේ ප්‍රිය දරුවනි. අද අපි කතා කරන්න යන්නේ අපේ සමාජයේ තියෙන ඊටාම භයානක හා අපේ අනාගතයට බලපාන ගැටලුවක් ගැනයි. ඒ තමයි මත්ද්‍රව්‍ය උවදුර. අද මේ උවදුර වැඩිහිටියන්ට පමණක් නොව අපේ පාසල් දරුවන් අතරටත් ඊටා සූක්ෂම ලෙස පිවිසෙමින් පවතිනවා. විවිධ පුද්ගලයන් විවිධ වචන භාවිතා කරමින් මේක ගත්තොත් පාඩම් හොඳට කරන්න පුළුවන්, නිදිමත නැති වෙනවා, මතක ශක්තිය වැඩි වෙනවා, ඒ වගේම ලස්සන වෙනවා කියමින් අපේ අහිංසක දරුවන් මේ අඳුරු ලෝකයට ඇදගෙන යන්න උත්සාහ කරනවා. නමුත් දරුවනි, මම පැහැදිලිව කියන්නේ මේවා සියල්ලම බොරු මිත්‍යා මත බවයි. මත්ද්‍රව්‍යවල කිසිදු සුන්දර ලෝකයක් නැහැ. ඒවා ජීවිතේ ලස්සන කරනව වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. මානසික රෝගීන් සහ සදාකාලික රෝගීන් බවට පත් කරනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන විට මුලින්ම බලපාන්නේ අපේ මොළයටයි. මතක ශක්තිය දුර්වල වෙනවා, සිතීමේ හැකියාව අඩු වෙනවා, ඉගෙන ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම ශරීරයත් ටිකෙන් ටික කෙට්ටු වී අවලස්සන වෙනවා. අතපය දුර්වල වෙනවා, මුහුණ විරූපී වෙනවා, ජීවිතේ සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා. අවසානයේ දරුවනි, අනාගතයේ සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා. සමාජයෙන් කොන් වෙනවා, අසරණ තත්වයකට පත් වෙනවා. මගේ දරුවනි, ඔයාලා ටිකක් සිතා බලන්න. ඔයාලා ලොකු වෙන්න, හොඳ අධ්‍යාපනයක් ලබන්න, ජීවිතේ ජය ගන්න ඔයාලගේ අම්මා තාත්තා කොච්චර මහන්සි වෙනවද ඔබලා මේ තැනට ගෙන එන්න. ඔවුන්ගේ බලාපොරොත්තුව ඔයාලා සාර්ථක පුද්ගලයන් වෙන එකයි. ඒත් දරුවෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම ඒ මව්පියන්ගේ හදවත කැඩෙන්නේ ඒ මොහොතේමයි. ඔවුන්ට නිින්ද යන්නේ නැහැ. අපේ දරුවාට මොකද උනේ කියා. කෑම කන්නවත් හිතෙන්නේ නැහැ. අපේ දරුවා ආයෙත් හොඳ තත්වයට ගන්න පුරුවන් වෙයිද කියලා දුකින් ජීවත් වෙන්නේ. ඒ දුක වචන වලින් කියන්න බැරි තරම් විශාලයි. මගේ දරුවනි, ඔයාලත් එහෙම අවස්ථාවලදී කරගන්නේ ලොකුම පාප කර්මයක්. ඒ නිසා මගේ ආදරණීය දරුවනි, ඔබලාට කියන්න තියෙන්නේ ඊටාම වැදගත් කරුණු කිහිපයක්. නන්නා දුන නාය සමග ආශ්‍රය කරන්න එපා. කවුරු හරි ඔබලාට නොදන්න දෙයක් දෙන්න උත්සාහ කළොත් ඒක අරගෙන බලන්නවත් එපා. ඒක එවෙලෙම ප්‍රතික්ෂේප කරන්න. සමහරු උදව් කරනවා කියලා ඒවි. තවත් සමහරු ආදරෙයි කියලා ඔයාලා ළඟට ඒවි. ඒ අතර තවත් අය තැහැගි දෙමින් ඔබලාට ලං වෙන්න උත්සාහ කරાવી. ඒ වගේ වෙලාවට බුද්ධිමත් වෙන්න ඕන. ඔයාලගේ ජීවිතයේ කිසිම කෙනෙකුගේ බොරු වචනවලට අල්ලා ගන්න දෙන්න එපා. ගැටලුවක් ඇති වුණොත් බය වෙන්න එපා. ඔබලාගේ ගුරුවරුන්ට හරි මව්පියන්ට හරි කියන්න. ඔවුන් තමයි ඔබලාට සත්‍ය වශයෙන්ම ආදරය කරන අය. ආදරණීය දෙමව්පියනි, ඔබලාටත් මෙහිදී විශාල වගකීමක් තියෙනවා. දරුවන් සමග කතා කරන්න. ඔවුන්ගේ මිතුරන් කවුද? ඔවුන් කොහෙද යන්නේ? ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම් තියෙනවද කියලා සැලකිලිමත් වෙන්න. නමුත් එය දඬුවම් මගින් නොව ආදරයෙන් කරන්න. දරුවාට Tamanගේ ගැටලු කියන්න පුරුවන් ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්න. දරුවාට මට ඔයා වැදගත්, මම ඔයාට ගොඩක් ආදරෙයි, මගේ හොඳම පුතා, ඔයා නැතිව මට ජීවත් වෙන්න බෑ කියන හැඟීම ලබා දෙන්න. ඒ ආදරය තමයි දරුවා වැරදි මගින් ආරක්ෂා කරන විශාලම බලය. අවසාන වශයෙන් අපි සියලු දෙනා එකතු වෙලා සිතා බලමු. අපේ දරුවන් අපේ අනාගතයයි. ඔවුන් රැකගත්තොත් රට රැකෙනවා. ඒ නිසා අපි හැමෝම එකමුතු වෙලා මත්ද්‍රව්‍ය වලට තිත තියමු. අපේ දරුවන්ට හොඳ මඟ පෙන්වමු. ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්න උදව් කරමු. ඔබ සැමට ස්තුතියි. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.